ඔයාගේ මොලේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනකම් දවස් කීයක් දිගටම ස්ක්‍රෝල් කරන්න වෙයිද? පළවෙනි දවස. ඔයාගේ මොලේ ඩෝපමීන් වලින් පිරීලා ගිහින් කරන හැම ස්ක්‍රෝල් එකක්ම ඔයාට පුදුම ගැම්මක් දෙනවා. ඇස් ලොකු කරගෙන ෆෝන් එකේ එළියටම ඇස් දෙක අලවගෙන ඔයා ඉන්නවා. දෙවනි දවස. දැන් ඇස් දෙක දෙවිල්ල ගන්න පටන් ගන්නවා. ඔයා සාමාන්‍යයෙන් ඇස් පිය ගහන ප්‍රමාණය 160කින්ම අඩු වෙලා. ෆෝන් එකටම ફોකස් කරලා තියෙන නිසා ඇස්වල මාංශපේශී වෙහෙසටපත් වෙලා පේන දේවල් ටික ටික බොඳ වෙන්න පටන් ගන්නවා. තුන්වෙනි දවස. ෆෝන් එකේ නිල් එළිය නිසා ඔයාගේ මෙලටෝනින් හෝමෝනේ යටපත් වෙලා. ඇඳේ එහාට මෙහාට පෙරළුණත් ගැඹුරු නිින්දක් නම් ලැබෙන්නෙම නැහැ. මොලේ කොච්චර මහන්සි වුණත් නිින්ද යන්නේ නැහැ. හතරවෙනි දවස. බෙල්ලේ අමාරුව. ඒ කියන්නේ ටෙක්නික් තත්ත්වය පටන් ගන්නවා. ඔයා ටිකෙන් ටික ෆෝන් වලටම ඇබ්බැහි වුණු කෙනෙක්ගේ අවසාන මට්ටමටමපත් වෙනවා. ජෙන් ඇල්ෆා පරම්පරාවේ අයට වයස 20 වෙද්දී කෙලින් හිට ගන්නවත් බැරි වෙන්නේ මේ නිසයි. පස්වෙනි දවස. බ්‍රේන් ෆොග් වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඔයාගේ අවධානය රැඳවා ගැනීමේ කාලය දැන් ගෝල්ඩ් ෆිෂ් කෙනෙක්ට වඩා අඩුයි. මොලේ ඇතුලේ තියෙන්නේ ඩිජිටල් ഘോഷාවක් විතරයි. ඔයා එකම මීම් එක 10 වෙනි වතාවටත් බලනවා. 6 වෙනි දවස. නිශ්ශබ්ද කාමරයක හිටියත් ඔයාට නොටිෆිකේෂන් ශබ්ද ඇහෙනවා. ඔයාගේ අම්මව දකිද්දිත් මොලේට පේන්නේ ලයික් බටන් එකක් වගේ. ඇත්ත ලෝකයේ ඔයාගෙන් ඈත් වෙලා හරියට කැඩුණු වීඩියෝ ෆයිල් එකක් වගේ බොඳ වෙලා යනවා. 7 වෙනි දවස. ඔයාගේ සිහිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි. ඔයා දැන් සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. ඇල්ගොරිතමේ පාලනයට නතු වුණු තවත් එක ජීව විද්‍යාත්මක සර්වර් එකක් විතරයි. ඒ වගේම දිනපතා සෞඛ්‍ය උපදෙස් සහ බොඩි හැක්ස් මග නොහැර බලන්න මාව ෆලෝ කරන්න.